නියුක්ලියෝටයිඩ් එකක් මේකක්. ඒතකොට හතරක් ඇඳලා තියෙනවා. කොටස් ටික දන්නවනේ. ෆොස්ෆේට කාණ්ඩය, පෙන්ටෝසීන් කාණ්ඩය, නයිට්‍රජනීය භෂ්ම කාණ්ඩය. ඒ ටික මම කියන්නේ නැහැ. වචන දෙක පොඩ්ඩක් බලමු. මේකේ බලන්න මෙතන තමයි පළවෙනි කාබන් තියෙන්නේ. මෙතන දෙවෙනි කාබන්. මෙතන තුන්වෙනි කාබන්, හතරවෙනි කාබන් සහ පස්වෙනි කාබන්ට සම්බන්ධ වෙලා තමයි කවුරු ඉන්නේද? ෆොස්ෆේට කාණ්ඩේ ඉන්නේ. එයාගේ කෙලවර OH එකක් තියෙනවා. හොඳට මතක තියාගන්න. කාබන් ගණන් කරන්නේ මෙතනින් නෙමෙයි, මෙතන ඔක්සිජන් එකක් තියෙන්නේ. මෙතනින් තමයි කාබන් ගණන් කරන්න පටන් ගන්න. ගොඩක් ළමයි හිතනවා මෙතන කාබන් තියෙන්නේ කියලා. ඒතකොට පස්වෙනි කාබන් පරමාණු කියම ගොඩක් අයට හිතා ගන්න බෑ. මෙතනයි තියෙන්නේ. හරිද කතන්දරේ? රයිට්. ඊට පස්සේ OH දෙක අතර දැන් ඔතන OH එකක් තියෙනවනේ. ඒ වගේම මෙතන පල්ලෙහා නිදහසේ තුන්වෙනි කාබන් පරමාණු ගාව OH එකක් තියෙනවා. පස්වෙනි කාබන් පරමාණු ගාව OH එකක් තියෙනවා නම් අපි කියනවා පහේ අන්තය. තුන්වෙනි කාබන් ගාව OH එකක් තියෙනවා නම් තුනේ අන්තය. ඒ වගේම අනිත් පැත්ත බලන්නකො. පොඩි වෙනසක් තේරෙයි. ඇත්ත. මේ පැත්තේ උඩ තියෙන තුනේ අන්තයක් තමයි තියෙන්නේ. තුන්වෙනි කාබන්ට සම්බන්ධව OH එකක්. මේ පැත්තේ ෆොස්ෆේට් නැත්නම් පස්වෙනි කාබන්ට සම්බන්ධ ෆොස්ෆේට් ගාව තියෙන OH එකක් තමයි මේ පැත්තේ තියෙන්නේ. පහේ අන්තයක්. හරි. සමාන්තරය කියන්නේ මොකද්ද? දාම දෙකක් එක සමානව පැරලල් තියෙනවා. එකිනෙකට යම් නිශ්චිත දුරකින් තියෙනවා කියන එකනේ. පැරලල් සමාන්තරයි. එහෙනම් එන්න ඕන පහේ ඉඳලා 3ට පහේ ඉඳලා 3ටනේ. දැන් මෙතන තියෙන්නේ කොහොමද? පහේ ඉඳලා 3ට එක පැත්තක්. ඕක අනිත් පැත්ත කිව්වත් අවුලක් නැහැ. පහේ ඉඳලා 3ට නැත්නම් 3 ඉඳලා 5ට ඕන එකක් ගමුකෝ. මෙහෙම පහේ ඉඳලා 3ට අනිත් එක තියෙන්නේ. පහේ ඉඳලා 3ට නෙමෙයි. 3 ඉඳලා 5ට. එහෙනම් සමාන්තර නෙමෙයි. සමාන්තරයකට අනිත් පැත්ත නේද? එහෙනම් ප්‍රතිසමාන්තර. ඔන්න ඕකයි ප්‍රතිසමාන්තර කියන්නේ. සමාන්තර. හරිනේ වැඩි. තේරුණා කියලා හිතනවා.